හායි යාළුවනේ අපි අද අරමු චිකන් ඩෙවිල් එකක්. කොහොමද බලමු හදන්නේ. මුලින්ම චිකන් ටික අපි කපාගෙන ඉමු. මේගොල්ලන්ගේ පුදුම කරදරයක් තියෙන්නේ. ඔයාලත් කන්නකො. ලොකුවා. ලොකු එකක් කනවා ටිකේ. හරි අපි මේක ඉස්සෙල්ලම සීසන් කරගෙන ඉමු. අපි මේකට දානවා ලුණු. ඉතින් ගම්මිස් ටිකක් එකතු කරගමු. මිරිස් කුඩු චුට්ටක් අපි එකතු කරගමු. කහ කුඩු පොඩ්ඩක්. සෝයා සෝස්. අපි දැන් මේක උන්ට කලවම් කරගමු. අපි දැන් මේක පැය භාගයක් විතර සීසන් වෙන්න තියාගමු. අපි දැන් මේක පැය භාගයක් සීසන් වෙන්න තියාගෙන තියෙන්නේ. හදන්නේ එයා ෆ්‍රයි එකේ චිකන් බදින එක. එයා ෆ්‍රයි එකක් නැත්නම් ඔයාලා ගැඹුරු තෙලේ බෙදලා ගන්න. තියෙනවා අපිට අවශ්‍ය ද්‍රව්‍ය ටික. මෙතන තියෙනවා චොප් කරගත්ත ඉඟුරු, සුදු ලුණු, අමු මිරිස්, කොත්තමල්ලි කොළ ටිකක්, බී ලුණු, මාළු මිරිස්, ලීක්ස්, රම්පා, කරපිංචා, තක්කාලි. මෙතන තියෙනවා අපි ෆ්‍රයි කරගත්ත චිකන් ටික. මුලින්ම අපි තාච්චියට තෙල් ටිකක් එකතු කරගමු. අපි දැන් මුලින්ම සුදු ලුණු ටික දාගමු. ඉඟුරු ටික දාගමු. කරපිංචා ටික. තක්කාලි ටික. අපි දැන් මාළු මිරිස් ටික එකතු කරගමු. අපි තක්කාලි වලින් කොටසක් එකතු කරගත්තා. අපි තව කොටසක් තියාගෙන ඉන්නේ. ගානකට මැල වෙනකොට අපි ලුණු චුට්ටක් එකතු කරගමු මේ විදිහට. ලීක්ස් ටිකත් එකතු කරාම ලීක්ස් ටික මැල වෙන්න දෙමු ටිකක්. දැන් කා චුට්ටක් එකතු කරගමු අපි. අපි දැන් අපි එයාර් ෆ්‍රයි එක ෆ්‍රයි කරගත්ත චිකන් ටික මේ විදිහට එකතු කරගමු. මේ වෙලාවේ හොඳට මික්ස් කරගන්න. අපි චිකන් සීසන් කරද්දී ගම්මිරිස් දැම්ම හින්දා දැන් ගම්මිරිස් ටිකක් වගේ එකතු කරගමු. සැර වැඩි වෙනවා. අවශ්‍ය නම් වැඩියෙන් දාගන්න. දැන් තක්කාලි සෝස් පොඩ්ඩක් එකතු කරගමු. සීනි චුට්ටක් එකතු කරගන්න. හොඳට මික්ස් වෙලා අපිට දැනෙනවනේ මේක මැලවිලා ඇති කියලා. ඒ වෙලාවට අපි මේ අමුවෙන් කන්න රසයි ලුණු ඒ ටිකකුයි කොත්තමල්ලි කොළ ටික එකතු කරගමු අවසානට. පොඩ්ඩක් කලවම් කරලා ටග්ගාලි ඉක ඕෆ් කරගන්න. ඔන්න එහෙනම් අපි අද චිකන් ඩෙවිල් එක හදලා ඉවරයි.